ජීවිතය කියන්නේ අපි කරන දේ අපේ හිතේ තියෙන දේ අතර තියෙන එකගතාමියට. බුදුදහමේ අපිට උගන්වන්නේ සති සම්පජන්ණය ගැනයි. ඒ කියන්නේ Taman කරන කියන සෑම දෙයකදීම පූර්ණ අවධානයෙන් කටයුතු කිරීමයි. ඇත්තටම බලන්න. ඔයාලා නිදාගන්න වෙලාවට ඇත්තටම නිදාගන්නවද? කන වෙලාවට කනවද? අද කාලේ බොහෝ දෙනෙක් වැඩ කරන ගමන් කෑම ගැන හිතනවා. කන ගමන් නිදාගන්න එක ගැන හිතනවා. කරන ක්‍රියාවයි හිතන දේ දෙකක් වෙලා. හිත සෑම විටම දුවන්නේ එක්කෝ ඊයේ දවස ගැන හිතලා පසුතැවෙන්න. නැත්තම් හෙට දවස ගැන හිතලා බිය වෙන්න. ඒ ඇස්සේ අපිට අද දවස මගහැරෙනවා. ජේසුස් වහන්සේ දේශනා කළෙත් හෙට ගැන වදනු වී අද දවස තුල ජීවත් වෙන්න කියලයි. ඉස්ලාම් දහමේ උගන්වන කුෂූ කියන්නේත් කරන දේ කෙරෙහි තියෙන ඒ පූර්ණ අවධානයට සහ නිශ්චලතාවයටයි. ඔයාලා කරන දේ එකක්, හිතන දේ තව එකක් නම් එතන සැනසීමක් නැහැ. මේ විසිරුණු හිත තමයි හැම පීඩාවකටම මුල. ජීවිතයේ සැබෑ අර්ථය ලබන්න නම් කරන දේ පූර්ණ අවධානයෙන් කරන්න. හැම විටම 100% Taman කරන දේ තුල, කියන දේ තුල ජීවත් වෙන්න. අවධානයෙන් සහ අවබෝධයෙන් ඒ මොහොත ගෙවන්න. අන්න එතකොට ජීවිතේ ජය ගන්න එක ඔයාලට අමාරු දෙයක් වෙන්නේ නැහැ. මම අප්පච්චි